there are some things that appear to remain the same. But there are many reasons why things should change. And there are certain ways that you can make things different. අපි එකවරම අතිවිශාල පිරිසක් සමග වැඩ කරන්න ගියේ නැහැ. ඒක තුලත් මං හිතනවා අපිට යම්කිසි ඉතා හොඳ ස්ථාවරයක් ගොඩනගා ගන්න පුළුවන් වුණා. Sri Lanka, despite its small size, is the fourth largest producer of coconuts in the world. The fiber of the coconut husk, or coconut coir, brings work to thousands of Sri Lankan women. In the southern province, it has been estimated that as much as 90% of the women in the coastal area are engaged in the coir fiber industry in some way. It is labor-intensive work using traditional methods and technology, carried out in a small scale at the bottom of the coir value chain. It has brought the women little profit and little recognition. The industry has been stagnant, like the coir pits in which the women work. විශේෂයෙන්ම මේ ව්‍යාපෘතිය දැන් දකුණු පළාතේ පටන් ගත්තේ 2009 විතර. මොකද කෝ කර්මාන්ත ව්‍යාපෘතිය දකුණේ තිබුණා කෝ කර්මාන්තයක් විදිහට. හැබැයි කර්මාන්තයක් විදිහට මේකේ දකුණේ තිබුණාට මේකේ විශේෂත්වයෙන් කාන්තා නියෝජනය ගොඩක් තියෙනවා. හැබැයි එකක් තමයි සමාජයේ මේ පිළිගැනීම හරි අඩුයි. මේක කර්මාන්තයක් විදිහට දැනුන්නේ නැහැ. ඒ කියන්නේ රාජ්‍ය දැන් මොන යම් ප්‍රතිපාදන වෙන් කරත් මේ කෝ කර්මාන්තය කියන එක අර ඩේටා ඉන්ඩස්ට්‍රි එකේ තමයි දකින්නේ. Why was so little value placed on this work? That was something Oxfam was keen to find out. අද වෙනකොට මේ අගය දාමය ආශ්‍රය කරගෙන ජීවනෝපාය මාර්ග සංවර්ධනය කියන එක හුඟක් සංවර්ධන ආයතන කරන දෙයක්. අපි ඒ තුලින් දැක්කා විශේෂයෙන්ම හිතුව මෙතනදී කාන්තාවන්ගේ ඇහින් මේ අගය දාමය බැලුව එක විශේෂයි කියලා මම හිතනවා. ජෙන්ඩර් පර්ස්පෙක්ටිව් එකේ. එතනදී අපි දැක්කා කාන්තාවන්ට එන්නා වූ අපහසුතාව මොනවද මේ අගය දාමේ ඉහළ මට්ටම් වලට යන්න. ඇයි ඕන් අගය වැඩි කළ නිෂ්පාදන වලට නොයන්නේ? මොන වගේ බාධකද තියෙන්නේ? ඒ වගේම අගය දාමය තුල ඕන්ට තියෙන අවස්ථා මොනවද? ඊළඟට මේ අගය දාමය තුල ව්‍යාපාර සහාය දීම සඳහා තියෙනා වූ ආයතන පුද්ගලයන් මොනවද? ඒ වගේම රජයේ පැත්තෙන් මේ අගය දාමය තුල යම් යම් නීති රීති යම් යම් ප්‍රතිපත්තීන් තියෙනවා කර්මාන්තය දිනු කරන්න. මේවා මොනවද කියන මේ කොටස අඳුර ගැනීම මං හිතනවා නිවැරදිව අඳුර ගැනීම ඉතාම පහසු වුණා. අපි මැදිහත් වෙන්න ඕන අගය දාමේ මොන තැන්වලටද මොන ස්තරවලටද මොන පුද්ගලයෙක් එක්කද වැඩ කරන්න කියන එක මෙන්න මේක නිරවුල්ව හදා ගැනීම ඉතාමත්ම වැදගත් වුණා. In 2009, Oxfam GB Sri Lanka began working with 1,300 women coir producers in the Mathura district under a pilot project on promoting women's economic leadership. The program aims to help women move out of poverty and gain more economic power. Improving women's capacity to participate in decision-making is a key objective. In Mathura, Oxfam helped women working in coir production to come together in groups. One of the project's key partners was SEEDS, Sarvodaya's Economic Enterprise Development Services. මට මතක 2009 අවුරුද්දේ මුල් මාස 6ම වගේ කාල සීමාව තුළ ව්‍යාපෘතියේ අපිට ලැබිච්ච පැවරිච්ච ක්‍රියාකාරකම් වලින් 100%ක්වත් සිද්ධ වුණේ නැහැ. මොකද ඒ කාල සීමාවට අපි කරේ ගොඩක්ම මේ ප්‍රජාවට ඇහුම්කන් දීපු එක සහ යාළගේ ළඟ තිබුණ විශාල ප්‍රශ්න ගොන්න. ඉතින් ওই ටිකට අපි ඇහුම්කන් දුන්නා. සමහර අවස්ථාවල අපි බැනුම් අහලා තියෙනවා. මේ දේවල් අර ඒ තුලම තමයි අර ලොකු විශ්වාසයක් ගොඩ නැගුණේ. එතනින් හදාගත්ත පසුබිම තමයි ලොකුම ජයග්‍රහණය උනේ. ඒක තමයි අපි ලබා කර වෙනස්කමක් විදිහට කරපු දේ අපිට ලැබිච්ච දේ අපි කරගෙන ගියේ නැහැ. ඊට පස්සේ සමහර තැන්වලදී අපිට ලැබුණු ක්‍රියාකාරකම් අපි මේ තැනට ගැලපෙන විදිහට හදාගත්තා.
Finding enough supplies of good quality coir has long been a problem for poor women whose meager income is often entirely dependent on the production of a small number of coir-based items like brooms and doormats. This mechanized coir mill in Mathura, run entirely by women, did not happen overnight. It started with the women visiting coir-based factories in Kurunegala, in the country's northwestern province, where the industry is significantly more developed than in the south. අපි වරගෙන ගිහිල්ලා මේ තියෙන මේ කර්මාන්තය කරන ආයතන පෙන්නුවා. පෙන්නලා අපේ අදහස් වලට එයාලා අහුම්කම් දුන්නා. එයාලා අපේ අදහස් වලට ගරු කරා අපිට කරන්න දීලා අපේ අදහස් වලට තමයි වැඩ කරේ. The group was quick to spot the economic benefits of a mechanized coir mill for both themselves and their wider community of women coir producers. So they knew exactly which direction to take when they started their business planning activities. අපේ කර්මාන්තේ අමුද්‍රව්‍ය තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක අපිට මේ වගේ මැෂින් එකකින් කරගන්න පුළුවන් නම් හොඳයි කියලා ඊට පස්සේ ඒ අදහසට අපි දැන් ප්‍රමුඛතා ලැයිස්තු ලියන්න දෙනවා. ඒ ලියන අවස්ථාවක අපි ලියලා දුන්නා. ලියලා දුන්නාම ඉතින් ඒකට මේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අද අපිට මේව ලැබුණේ. සියලු පුහුණු වීම ලැබිලා තියෙනවා. නැත්නම් කවදාත් මේ මැෂින් දැකලත් නැහැ. අර මට්ටවලේ ලීයෙන් ලෙලි තලපුවා මේ මැෂින් වල පොඩක් බයක් හිතුණා. දැන් නැහැ. ඔක්කොම අපි සියලුම දෙනාට පුළුවන් මේ ඕනම මැෂිනක් ක්‍රියා කරන්න. One serious challenge that the group had to face was the lack of capital to buy the fibre in large enough quantities. Their first encounter with the bank was not a very happy one. ඔය මැනේජර් මහත්තයා හරි සැරයි. ඊට පස්සේ අපි ගියාල කිව්වා සර් අපිට මෙව නෑ 6 මාසයක් ඉන්නකෝ අපි මාස 5ක් විතර ගනුදෙනු කරන හැමදාම ගිහිල්ලා ගනුදෙනු කරලා පස්සේ මං ගිහිල්ලා කිව්වා මේ සර් අපිට දැන් ණයක් දෙන්න අපි 10000යි දෙන්න කිව්වා පොත විසි කරා පැත්තකට විසි කළකෝ ඔයාලට කියන දේ තේරෙන්නේ නැද්ද මේ දෙන්නම් මේ බලලා ඇවිල්ලා දෙන්නම් කිව්වා මං කිව්වා කොහුකාරයෝ කොහොම මං දන්න ඔයගොල්ලක් ඔය කට්ටිය හරියට වැඩේ කරගෙන මං ඇවිල්ලා බලලා උත්තරයක් දෙන්නම් කිව්වා ඒක ඉතින් එතනින් එහා නැහැ සමහර විට ඒකත් අපිට හොඳ අභියෝගයක් වුණා ඊට පස්සේදී අපි මේක විවෘත කරන එක අපි කොහොම හරි අපේ රත්තරන් බඩු ගස් කරලා මේකල දැන් අපි සල්ලි ටික දාලා තමයි ඊට පස්සේ පටන් ගත්තා ලස්සනට පටන් ගන්න හොඳට උත්සවයක් තිබ්බා තියලා එක එක ආයතනවලට ආරාධනා කරනකොට මමත් බලෙන් ආරාධනා පත්‍රයක් කරලා මැජර් හතර දුන්නා. ඇවිල්ලා බලනකොට මේක හොඳට කරනවා. ඊට පස්සේ මං ඉක්මනින් ඒ ණය ටික දුන්නා. මුලදී කිව්වා දෙන්න බෑ කියලා. ඔව් කට්ටිය ටික දඩක් කරනවා අතාරිනවා. පස්සේ ඉතින් මට ආවයින් පස්සේ අවබෝධ වුණා මේක දිගටම කරන හොඳ ව්‍යාපාරයක් කියලා. කිසිම මේ ඇපයක් අස්සම් කරන්නේ නැතුව අඩු පොලිටියට 8ක් වගේ පොලි ලක්ෂ 8ක් අපි 8 දෙනාට සති දෙකක් ඇතුළත දුන්නා මෙතෙන්ටම ඇවිල්ලා. කවදාවත් අපි බැංකුවට ගිහලා බැංකුව අපි ළඟට ආවා. අපි දැන් හොඳ ආදායමක් හොයනවා. මේ අපෙන් පවුල් 500ක් විතර තමයි දැනට අපෙන් කොහො ගෙනියලා ඒගොල්ලන්ගේ ආදායම මාර්ගය ඒගොල්ලන්ගේ පවුල් නඩත්තුව කරගන්නේ. අපේ දුරට ගිහිලා කොහො ගෙනල්ලා මේ කරේ කලියෙන් දුෂ්කර ක්‍රියාවලට මුහුණ දුන්නා. ඒ වෙන තමයි පස්සේ මේ මෝල පිහිටෙව්වේ. මේකෙන් තමයි දැන් අපි දැනට උනත් කොහො අරගෙන ගිහිල්ලා අමරන්නේ. අඹලා වාසිත් තියනවා සහනෙකුත් තියනවා අපිට. දුර යන්නත් ඕන නැහැ. ඉතින් අල්ලපු වැටේ තියෙන්නේ අරන් ගිහිල්ලා අමරන්න පුළුවන්. Becoming good entrepreneurs required not just experience and technical knowledge, but also a set of skills that ranged from accounting and bookkeeping to negotiating and collective bargaining. සමාජයේ හොඳ පිළිගැනීමක් තියෙනවා. ගමේ වුණත් ණය නැහැ. බැංකුවක වුණත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියත් ඒ වගේම කරන ඒ වගේම ඇත්තටම මට මෙහෙම සමාජික තියා ගෙදර කතා කිරීමේ ශක්තියක් හොඳ පුහුණු වීම ලැබුණා අපිට. Coir producer groups across Mathura have begun to develop a keen business sense. Not just that, Oxfam worked with the Ruhuna Economic Development Agency, or RUEDA, to help the groups form into a federation so that the women can represent their interests and argue their cases. Yet another one of the project's key achievements has been the linking of the women's groups with the private sector that resulted in the diversification of products, new ways of working, and improved incomes. However, here in Pulhena, where the Saubhagya Coir Group linked with the Alliance 5 company, who are exporters of coir products, the group experienced some initial setbacks. ඉස්සෙල්ලා අපිට මාස 6ක ගිවිසුමක් තමයි දුන්නේ. ඉස්සෙල්ලම සැරේ අපිට දුන්නු ඕඩරේ 15000ක් හදන්න කියලා දුන්නට
කෙන්දි වලින් කිලෝ එකෙන් හදන්න ඕන ප්‍රමාණය කීයද කියලා අපි දැනුවත් වීමක් උනේ නැහැ. ඒ අවස්ථාවේ අපි මුල් මාස 3ේම මේ අපිට පාඩු විඳින්න සිද්ධ වුණා. The group realized that this was due to two main factors: the need for improved quality control, which they immediately started to work on, and high transport costs that narrowed their estimated profit margin. ඒ ගිවිසුම අලුත් කළා දැන් ඇත්තටම ඒගොල්ලන් අපි කියන විදිහට තමයි ගිවිසුම අලුත් කරන්න සිද්ධ වුනේ. ඒගොල්ලන්ගේ ගිවිසුම අපි වෙනස් කරා. ඉස්සෙල්ලා අපිට ප්‍රවාහනයට ඒගොල්ලන් අපෙන් විතරක් මුදලක් කපා ගත්තා. ඊට පස්සේ අපිට 735 ප්‍රවාහනයට එක බ්‍රෂ් එකකට එකතු කරා. දැන් මුළු ප්‍රවාහනයම ඒගොල්ලන් තමයි ගෙනියන්නයි ගේන්නයි වියදම් දරන්නේ. අපිට කිලෝ එකෙන් ඒ හදන ප්‍රමාණයට වැඩිපුර අපි දැන් හදලා වෙනදට වැඩිය හොඳ ආදායමක් ගන්නවා. හැබැයි අපිට ඕන වෙලාවක මොන ප්‍රශ්නේ ආවත් මේ දුරකථන මාර්ගයෙන් කතා කරලා ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් තත්ත්වයක් ඒගොල්ලන් එක්ක ඇති වුණා. මුලින්ම අපි ගෲප්ස් දෙකක් තමයි පටන් ගත්තේ සාම්පල් එකක් හැටියට. ඒ සාම්පල් ගෲප් දෙකකින් එන අත්දැකීම් මත තමයි අපිටත් අපෙත් වැරදි තිබුණා, ඔක්ස්ෆෑම් එක පැත්තෙනුත් වෙච්ච වැරදි තිබුණා, අපේ කියන ආයතනයේ මට්ට පැත්තෙන් වෙච්ච වැරදි තිබුණා, ඔක්ස්ෆෑම් එක පැත්තෙන් වෙච්ච වැරදි තිබුණා, ඒ ප්‍රොඩියුසර් ගෲප්ස් වලින් වෙච්ච වැරදි තිබුණා. මේ වැරදි ඔක්කොම හදාගෙන තමයි අපි ඊළඟ ගෲප්ස් වලට ගියේ. Alliance 5 now works with 10 production centres in the Mathura district, as well as in the Hambantota district, to which the project has expanded. What's made this extraordinary progress in such a short period possible has been collaboration. Collaboration among a range of agencies, organizations, companies, groups and individuals in the southern province that the project catalyzed and facilitated. මම පොයල් ව්‍යාපෘතියේ ප්‍රධාන කාරණා දෙකක් දකිනවා. එකක් තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනකොට ව්‍යාපෘතියට පුළුවන්කම තිබුණා කොහු කර්මාන්තයේ ඉන්න සියලුම පාර්ශවකරුවන් එක තැනකට ගේන්න. විශේෂයෙන්ම ස්ටියරින් කමිටි එකක් හදලා ඒ ස්ටියරින් කමිටි එකට ඔක්කොමලා එක තැනකට ගෙනාවා. මේකත් එක්ක මේකේ වැඩ කරපු සියලුම පාර්ශවකරුවන් රාජ්‍යාංශයේ රාජ්‍ය නොවන සහ පෞද්ගලිකාංශයේ සහ අර පොඩි මට්ටමේ තිබු සමිති. එතකොට මේ සියලු දෙනාම එක ෆෝරම් එකකට එක තැනකට ගෙනාවම අපිට පුළුවන්කම තිබුණා අපේ තියෙන ප්‍රශ්න, අපේ තියෙන ට්‍රෙන්ඩ්ස් මේ සියල්ල ෂෙයා කරගෙන අපිට එක වැඩසටහනකට යන්න. එතකොට මේ ව්‍යාපෘතිය යටතේ අපි කර්මාන්ත වලට හදපු පස් අවුරුදු සැලැස්මේ අනු කොටසක් විදියට කොහු කර්මාන්තයට පස් අවුරුදු සැලැස්මක් හැදුවා. එතකොට මේක අතිශය වැදගත් ලියවිල්ලක් විදියට මම සලකනවා. It is a document that examines the current situation of the choir industry in the southern province and sets out a detailed plan of action to develop the value chain of the choir industry in a way that would empower the women working within it. ඔක්ස්ෆෑම් ආයතනය දකුණු පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශයත් එක්ක වැඩසටහනක් දියත් කරා විශේෂයෙන්ම කොහු කර්මාන්තයේ ආශ්‍රිතව රැකියාගත වෙලා ඉන්න කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා වැඩසටහන. එතනදී ඒ ආයතනයත් එක්ක අපි සම්බන්ධ වෙලා මේක වඩාත් පුළුල් විදිහට අපි අපේ ආයතනයේ මානව සහ භෞතික සම්පත් යොදවාගෙන ඒ ව්‍යාපෘතිය අපි ක්‍රියාත්මක කරන්න කටයුතු කළා. The Choir Steering Committee of the Southern Province comprises a wide membership, all committed to ensuring that the 5-year plan is implemented in a systematic manner. අපිට පුළුවන්කම ලැබුණා පසුගිය අවුරුද්දේ 2011 අවුරුද්දේ ඒ පස් අවුරුදු සැලැස්ම කොහු කර්මාන්ත ශාස්ත්‍රයට එළි දක්වන්න. ඒක මම දන්නා විදිහට දකුණු පළාතේ පළමුවෙන්ම වගේම දිවයිනේ කොහු කර්මාන්තයේ වෙනුවෙන්ම වෙන්වුණු පළවෙනි පස් අවුරුදු සැලැස්ම. දැනට අපි මේ පස් අවුරුදු සැලැස්මට අනුකූලව වැඩ පියවර වෙන්න ආරම්භ කරලා තියෙනවා. අපි කැමති මේකේ කොහු කර්මාන්තයේ අවශ්‍ය කරන හැම කාර්යයකදීම ගැප් ෆිලිං පාර්ට් එක අරගෙන කටයුතු කරන්න අපි සූදානම්. මොකද අංශ ගොඩක් ආයතන ගොඩක් අංශ ගොඩකින් කටයුතු කරනවා මේ තුල. විශේෂයෙන්ම පුහුණු වැඩසටහන්. මම හිතන්නේ බොහොමයක් රාජ්‍ය නොවන ආයතන ක්‍රියාත්මක කරන ව්‍යාපෘතීන් රාජ්‍ය නොවන ආයතනයේ ඉවත් වීමත් සමගම යම්කිසි ඒකේ තිරසාරභාවය පිළිබඳ යම්කිසි ගැටලුවකට මුහුණ දෙනවා. නමුත් මේ පිවෙල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය ආයතන ඇතුළු සියලුම ආයතන සම්බන්ධ වීම තුළින් මේකේ ස්ථිරසාරභාවය කියන්නේ සස්ටේනබිලිටි එක පිළිබඳ ගැටලුව අපිට නැති වෙලා යනවා. Here in Dodampahala, the group is specializing in twining rope. They are working as a closely knit production unit
and is increasingly identified by the larger community as a queer enterprise. Technical skills training based on market demand has enabled the women to shift from unskilled labor to skilled work. This in turn has translated into better incomes and newer roles and responsibilities. මෙතන ඉන්න සීලුම දෙනා බැලුවොත් ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. මුලින් හිටපු තැනම නෙමෙයි අද ගොඩාක් පියවර ඉදිරියට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ආර්ථිකය දියුණු කරගෙන සමාජයේ මට්ටමේ හොඳ පිළිගැනීමක් තියෙනවා. කොතනට ගියත් මෙන්න මේ ආයතනෙන් ආපු කට්ටිය කිව්වහම ඒගොල්ලෝ ලොකු පිළිගැනීමක් තියෙනවා. ඇත්තටම හේලිස් එකත් එක්ක සම්බන්ධ වුණේ අපි අපිට ලනු විකුණ ගන්න අවශ්‍ය නිසා දැන් අපි මුලදීම ඇග්‍රීමන්ට් එකක් අත්සන් කරා. ඒ තුලින් අපිට ලොකු රිලේෂන්ෂිප් එකක් ගොඩ නැගුණා ඒගොල්ලෝ එක්ක. ඒකම අපිට පුළුවන්කම ලැබුණා ඒ කමියුනිටි එකේ විශ්වාසය දිනා ගන්න ගමන්ම අර රාජ්‍ය ආයතන සහ ඒකට අනුග්‍රහය දක්වපු අනිත් ආයතනවලත් විශ්වාසය දිනා ගන්න මේක දිගටම යන්න පුළුවන් දෙයක් කියන එක. ආයතනයක් විදියට ගත්තාම අපිට මේක සෝෂල් පැත්තම හිතලා යන්න අමාරුයි. බිස්නස් එකත් එක්ක සෝෂල් එක යන්න පුළුවන්. නමුත් අපේ පළවෙනි තැන ඉන්නේ බිස්නස් එකට. නමුත් අද පුළුවන්කමක් තියෙනවා ඒගොල්ලන්ට ටාගට් එකක් හදාගෙන යන්න. මම දැක්කේ ඒකට ගොඩක් අත්වැල් විදිහට සපෝටිව් වැඩසටහන් කරා. ඒ වැඩසටහන් උඩ ගොඩක් ඒගොල්ලන්ට දැනුමක්. This production centre in Hambantota has gained a reputation for the high quality of its products. උදේ ඇවිල්ලා කියන්නේ පිළිවෙලට ඔක්කොම වැඩ කරනවා අපි. ඩ්‍රෙස් එක හොඳ ක්වොලිටි එකට අපි දෙන්න ඕනේ. දැන් මාස 8ක් තිස්සේ ඉඳලා එක දිගට වැඩ කරන් යනවා. හොඳට වැඩ කරනවා. 13000ක් විතර පඩි ගන්නවා. ඒවා අවස්ථාව නැති වෙනවත් කියන්නේ දරුවෝ ලෙඩ වුණොත් මට බැරි වෙනවා. නැත්තම් මම 10 පන්නලා කොහොම හරි පඩි ගන්න. මගේ ජීවිතේ ගොඩක් සැඟවුණු ජීවිතයක් මම ගත කරේ. මම කුලී වැඩ කරගෙන බොහොම අසීරුතාව නැද්දම ජීවත් වෙනවා. මම මෙතන මගේ මේ සහෝදරයත් එක්ක හරි විනෝදයෙන් ගත කරනවා. මට ඇත්තටම මම අර ගෙවපේ හුදකලා ජීවිතේ මම මෙතන ලොකු ආස්වාදයක් ලබනවා. මගේ දරුවගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඉදිරියේ මගේ ඉලක්කයක් තියෙනවා. මම ගොඩක් දුරට 10000ක වගේ වැටුපක් ගන්නවා මෙතනින්. නිවාසයේ ඉතිරි වැඩ එහෙම කරගෙන යන්න මට ලොකු රුකුලක් වුණා මේ ව්‍යාපෘතිය. මහත්තයාට කිසිම කියන්නේ උනන්දුවක් තිබුණේ නැහැ. නිවාසයක් හදමු කියලා දැන් මං කෝ දැන් මමත් මෙතන පඩියක් ගන්න නිසා අපි දෙන්නම කොහොම කරලා නිවසක් හදාගමු හැමදාම අම්මලා ගෙදර ඉන්න බැහැ නේද කියලා මං තමයි තීරණය ගත්තේ. Members of this unit identify several key